Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක නම් ඉන්නේ මම විතරයි. අයියා නැහැ. මොකද අද මම ඇවිල්ලා ඉන්නේ අපේ කම්පැනි එකේ ට්‍රිප් එකට. ඉතින් ඒකට අයියා ආවේ නැහැ. අතන මම විතරයි ආවේ. එයාට වැඩ වේගයක් මෙන්න බැරි වුණා. ඉතින් අපි දැන් ඇවිල්ලා ටිකක් වෙලා හොටෙල් එකට අපි ලන්ච් එක අරගෙන තමයි රූම් එකට චෙක් ඉන් වුණේ. එතනම අද අපිට මේ එන්න පරක් වුණා. ඒතර මොකද අපි ආපු මේක බස් එකක් බ්‍රේක් ඩවුන් වෙන හින්දා කොහොම හරි දැන් අපි ලන්ච් එක අරගෙන දැන් 4ට විතර ඇති. මම හිතන අපි 2ට තමයි චෙක් ඉන් එක තිබ්බ. හැබැයි අපිට 4 විතර වුණා අපහු මේ රූම් එකට එනකොට. ඉතින් දැන් ඉතින් අපිට ගොඩක් මහන්සි, ගොඩක් රිලැක්ස් වෙන්න ඕනේ. ඉතින් එතකන් ඔයාලා මම ආපු ඉතින් බලවෙන්න. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් මේ වීකෙන්ඩ් එකේ තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබ්බේ. ඒ වගේම ඔෆිස් එකෙන්ම අපිට හොටෙල් එකටම ට්‍රාන්ස්පෝර්ට් උත් දුන්නා. ඉතින් දැන් මේ ඔෆිස් එක ගාව අපි බස් එකට නැගලා තමයි ඉන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 8ට විතර අපිට උදේම ඔෆිස් එකට එන්න කියලා තිබ්බා. මොකද අපි යන්නේ නුවර පැත්තට ඉන්න අපිට ට්‍රැෆික් එක සෙට් වෙන හින්දා තමයි කලින්ම එන්න කියලා තිබ්බේ. ඒ වගේම අපිට ඔෆිස් එකෙන් කලින්ම කියලා තිබ්බා අපිට බ්‍රෙක්ෆාස්ට් එක දෙනවා කියලා. මොකද අපි ඔෆිස් එකෙන් උදේම පිටත් වෙන හින්දා. ඉතින් අපි බස් එකට නැග්ගට පස්සේ මෙන්න මේ වගේ සෑන්ඩ්විච් එකක්, ඒ වගේම තව මිල්ක් පැකට් එකක් අපිට හම්බුණා. ඉතින් අපි ඔෆිස් එක ගාවින් උදේ 8:00ට වගේ තමයි පිටත් වුනේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ කඩුගන්නාව හරිය. ඉතින් ඔයාලට පේනවා ඇති view එක මාරම ලස්සනයි. ඉතින් අපි කඩුගන්නාව හරිය පව් කරලා පිළිමතලාව හරියට යනකොට වහින්න පටන් ගත්තා. ඒත් එක්කම අපි දැන් යන මේ බස් එක හොටෙල් එක ගාවටම යන්න බෑ. මොකද මේ බස් එක ගිහිල්ලා උඩ හරවන්න බෑ කිව්වා. ඉතින් හොටෙල් එකෙන් ආව මගට අපිව පික් කරන්න. ඉතින් දැන් අපි මේ හොටෙල් එකේ බස් වලින් හොටෙල් එකට යන ගම. ඉතින් ඔන්න දැන් තමයි අපි හොටෙල් එකට ආවේ. දැන් වෙලාව ඇත්තරම 3ට විතර ඇති. අපිට 2ට තමයි රූම් වල චෙක් ඉන් වෙන්න තිබ්බේ. හැබැයි අපේ බස් බ්‍රේක් ඩවුන් වුණ හින්දා අපිට හොටෙල් එකට එන්න පරක් වුණා. ඉතින් අද අපි ආවේ කැන්ඩි වල තියෙන අමායා හිල්ස් හොටෙල් එකට. ඉතින් අපි ආපු ගමන් යාලා මෙන්න මේ වගේ හොඳ වෙල්කම් එකක් දුන්නා. ඒ වගේම යාලා අපිට ඒත් එක්කම හොට් ටවල්ස් දුන්නා. මොකද අපි ඇත්තටම මාර මහන්සියෙන් හිටියේ. ඊට පස්සේ අපි ගියා අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න. ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකටත් හම්බුනේ හොට් ඩ්‍රින්ක් එකක්. ඉතින් මේක පීච් ටී එකක්. මාත් ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. ඉතින් ඇත්තටම මම නම් මේ ෆ්ලේවර් එකට කැමති උනේ නෑ. මොකද ඒ ටේස්ට් එක මට එච්චරම සෙට් උනේ නෑ. ඉතින් දැන් අපි බලමු මෙතන තියෙන view එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රසත් එක්කම වලාකුලින් බර වෙච්ච අහසයි මාරම ලස්සන view එකක් තමයි මෙතෙන්ට තියෙන්නේ. මාරම ලස්සනයි ඇත්තටම. ඒ වගේම මාරම සීතලයි මේ වෙලාවේ. මොකද වැහැලා තියෙන හින්දා තාමත් ටික ටික වහිනවා. ඉතින් අපි ආවෙත් ටිකක් හවස් වෙන්න වගේනේ. ඉතින් දැන් අපි යන්න හදන්නේ ලන්ච් එක ගන්න. මොකද අපි පරක්කු වෙලා තමයි ආවේ. ඉතින් ඒකින්ද අපිට ඉක්මනට ලන්ච් එක ගන්න වුණා. මොකද ඒ කට්ටිය පැය භාගකින් වගේ ලන්ච් එක ක්ලෝස් කරනවා කිව්වා. මොකද අපි ගොඩක් පරක්කු වුණ හින්දා. ඉතින් මම ඔයාලට බුෆේ එකේ තියෙන්නේ මොනවද කියලා ඉක්මනට පෙන්නගෙන යන්නම්. බුෆේ එක ස්ටාර්ට් කරනකොටම අපිට මෙතන තියෙනවා බ්‍රෙඩ් කෝන් එක. ඉතින් මෙතන බ්‍රෙඩ් වර්ග ඒ වගේම බන් වර්ග කීපයක්ම තියෙනවා. ඒත් එක්කම අපිට මෙතන සුප් වර්ග දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා සැලඩ් කෝන් එක. මෙතන රෙඩිමේඩ් සැලඩ්. ඒ වගේම අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා හදා ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේන්ස්. ඉතින් අපිට මේන්ස් විදිහට රයිස් වර්ග ඒ වගේම නූඩල්ස් ඒත් එක්කම මීට් වර්ග ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඒත් එක්ක මෙතන තියෙන ඇක්ෂන් ස්ටේෂන් එකක්. ඒ වගේම පාන්. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකන් කෝන් එක. ඉතින් මෙතන ශ්‍රී ලංකන් විදියට හදපු කරීස් කීපයක්ම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ඩෙසර්ට් කෝන් එක. ඉතින් මෙතන ඩෙසර්ට් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙලාව නම් අපි ඔක්කොමලා සෑහෙන බඩගින්නේ තමයි හිටියේ. මොකද අපි උදේ සෑන්ඩ්විච් එක කාපු ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි මුලින්ම සුප් එක තමයි සර්ව් කරගෙන ආවේ. ඊට පස්සේ අපි ගියා මේන්ස් වලට. ඉතින් මේ තමයි මගේ මේන්ස් ප්ලේට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මාරම ලස්සන view එකකින් ඉඳලා තමයි අපි අපේ ලන්ච් එක ගන්නෙ. ඉතින් අපි සර්ව් කරගත්ත මේන්ස් ටික අරගෙන ඉවර වෙලා අපි ඊළඟට ගියා ඩෙසර්ට් කෝන් එක පැත්තට. ඉතින් එතනිනුත් අපි ඩෙසර්ට් වල කීපයක්ම සර්ව් කරගත්තා. try කරලා බලන්නත් එක්ක. ඉතින් ඒ වගේම සුපුරුදු අයිස්ක්‍රීම් එක try කරලා බලන්නත් මම අමතක කරේ නැහැ.
ඉතින් අපි ලන්ච් එක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ටිකක් එළියට ආවා. මෙතන තියෙන ලස්සන බලන්න ඔයාලා පේනවා ඇති දැනටපත් මෙතන මීදුමේ වැහිලා වගේ තමයි තියෙන්නේ. මොකද මේ දවස්වල වහින හින්දා. ඒ වගේම අපිට මෙතන එළියේ තියෙන ටේබල්ස් වලට යන්නත් බෑ. මොකද වැහලා මේ ඔක්කොම තෙමිලා තියෙන්නේ. ඉතින් අපි කාලේ ඉවර වෙලා ඊට පස්සේ මෙතෙන්ට වෙලා අපි ගත්තා ෆොටෝස් ටිකක්. ඉතින් මේ ඉන්නේ මගේ රූම්මේට්ලා දෙන්න. මොකද අපි එක රූම් එකේ 3 දෙනෙක් ඉන්නවා. මොකද අපේ ට්‍රිපල් රූම් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ අපි ආවා ආපහු ලොබි ඒරියා එකට. මොකද අපි රූම් එකට තාම චෙක් ඉන් උනේ නැහැ. ඉතින් අපි මුලින්ම අපේ කීස් ගන්න ඕනේ. ඉතින් දැන් අපි හදන්නේ අපේ කී එක අරගෙන රූම් එකට යන්න. මොකද ඇත්තටම අපිට මාර්ම මහන්සි මේ වෙනකොට නම්. ඔන්න දැන් මං ඉන්නේ අපේ රූම් එකේ. ඉතින් මම රූම් එකට ඇවිල්ලා මුලින්ම වොෂ් එකක් දාගත්තා. ඉතින් දැන් තමයි ඇත්තටම පොඩක් රිලැක්ස් වුනේ. ඉතින් දැන් මම ඔයාලට අපේ රූම් එකේ රූම් ටුර් එකක් අරගෙන එන්නම්. ඉතින් රූම් එකට එන්ට වෙනකොටම අපිට තියෙන අපේ වෝඩ්‍රොප් එක මෙන්න මේ විදිහට ලොකු මිරර් එකක් එක්ක තමයි මේ වෝඩ්‍රොප් එක තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අනිත් පැත්තේ තියෙනවා අපේ බාත් รู ම් එක. ඉතින් මෙන්න මේ වගේ ස්පේස් එකක් තමයි මේ බාත් รู ම් එකේ තියෙන්නේ. අපිට ලොකු මිරර් එකක් තියෙනවා. ඒ වගේ මෙන්න වගේ පොඩි මිරර් එකක් තියෙනවා මේකප් වගේ දාගන්න. ඊට පස්සේ තව අපිට මෙතන දීලා තියෙනවා සබන්, හෑන්ඩ් වොෂ්, ඒ වගේම ෂවර් කැප්. ඒත් එක මෙතන තියෙනවා කොමඩ් එක. ඒ වගේම මේ තමයි ෂවර් ඒරියා එක. ඉතින් අපිට මෙතන ෂැම්පූ, කන්ඩිෂනර්, ෂවර් ජෙල්, ඒ වගේම ටවල් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බාත් รู ම් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මෙතන තියෙනවා අපේ බෑග්ස් වගේ තියාගන්න පොඩි ඒරියා එකක්. ඒ වගේම මේ තමයි අපේ ටී ස්ටේෂන් එක. මෙතන අපිට තියෙනවා ටී කොෆි හදාගන්න ඕනේ බඩු. ඒත් එක්කම අපිට වෝටර් දීලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මිනි ෆ්‍රිජ් එකක්. ඒ වගේම මෙතන තියෙනවා තව පොඩි ස්පේස් එකක් අපිට ඕන වැඩ කරගන්න. ඒ වගේම මෙතන තියෙනවා ටීවී එක. ඒත් එක්කම ඊට පස්සේ අපිට තියෙනවා බෙඩ් දෙකක්. ඉතින් මේක ට්‍රිපල් රූම් එකක් ඉඳලා 3 දෙනෙක්ට ඇති වෙන්න ඉඩ තමයි තියෙන්නේ. මගේ ලොකු ස්පේස් එකක් තියෙනවා මේ රූම් එකේ. ඒ වගේම තව ලොකු මිරර් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපේ බැල්කනි එක. ඉතින් මෙතනත් තියෙනවා බැල්කනි එකෙත් පොඩි සෝෆා දෙකක්. ඉතින් අපේ view එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් මම වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා ඊට පස්සේ කොෆි එකක් හදාගත්තා. මොකද මේ වෙලාවේ සීතලත් එක්ක කොෆි එකක් තිබ්බොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම කොෆි එකත් හදාගෙන ඇඳට ආවා. මේ ඇඳත් මාරම කම්ෆර්ටබල්. ඉතින් දැන් අපි 3 දෙනා හදන්නේ ෆිල්ම් එකක් බලන්න කියලා මේ කොෆි එකත් බොන ගමන්. මේ තමයි හවසට අපේ රූම් එකට තියෙන view එක. ඔයාලට පේනවා ඇති ඈතින් ඉර බහගෙන යනවා. ඒත් එක්කම අහස මාරම ලස්සනයි. වලාකුළුත් පේනවා වර කඳු අතරින්. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ වෙලාව නම් ඇත්තටම වහින්නේ නැහැ. වැස්ස පායලා තමයි තියෙන්නේ. මෙතන අපේ රූම් එකට පල්ලෙහාන් තියෙන පොඩි ගාඩන් එක. ඒ හරිය ඔයාලට පේනවා ඇති. කට්ටිය ඇවිල්ලා ෆොටෝස් එහෙම ගන්නවා. ඔන්න දැන් වෙලාව රෑ 8ට විතර. ඉතින් අපි මෙච්චර වෙලා ෆිල්ම් එක බැලුවා. ඇත්තටම අපිට ඩිනර් වලට යන්නත් හරි කම්මැලිකමෙන් හිටියේ. මොකද අපිට මහන්සි වෙලා ඇවිල්ලා සීතලයිත් එක්ක අනික. ඉතින් දැන් අපි 3 දෙනා මේ හිමින් රෙඩි වෙනවා ඩිනර් වලට යන්න කියලා. ඉතින් අපි දැන් යන්න කියලා තමයි හදන රෙස්ටොරන්ට් එකට. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. ඉතින් අපි 3 දෙනා රෙස්ටොරන්ට් එකට ගියාට අපි ඔෆිස් එකේ කට්ටිය කවුරුත් හිටියේ නෑ රෙස්ටොරන්ට් එකේ. ඉතින් අපේ ෆෝන් එකේ මැසේජ් චෙක් කරද්දි තමයි අපි දැක්කේ කට්ටිය කොහෙද ඉන්නේ කියලා. ඉතින් දැන් අපි යන්නේ මේ අපේ ඔෆිස් එකේ කට්ටිය ඉන්න ප්ලේස් එකට. ඉතින් ඔයාලා බලන්නකෝ අපි මේ කොහාටද යන්නේ කියලා. ඉතින් ඔන්න දැන් අපි ආවේ මේ හොටෙල් එකේ තියෙන ලේ ගෑරේජ් කියන පබ් ඒරියා එකට.
ඉතින් අපි බලනකොට අපේ ඔෆිස් එකේ ඔක්කොම කට්ටිය මෙතෙන්ට ගිහිල්ලා ඩාන්ස් කරනවා. ඉතින් අපි යනකොට නම් ගොඩක් වෙලා වගේ මේක පටන් අරගෙන ඉතින් අපිත් ගිහිල්ලා කට්ටිය ඩාන්ස් කරන එක ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් මේ ප්ලේස් එකේ ඉන්ටීරියර් එක නම් වෙනස්ම විදියකට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න වගේ බැරල්ස් තියලා පරණ තාලේ බයික් තියලා හරි ලස්සනට තමයි තියෙන්නේ. ඉතින් මෙතන අපේ කට්ටියට ඩාන්ස් කරන්න DJ එකක් තියෙනවා. ඒ වගේම කට්ටියට ඕනනම් ප්ලේ කරන්න pool table එකක් එහෙම තියෙනවා. ඉතින් අපිත් ගිහිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන හිටියා මෙතෙන්ට වෙලා ටික වෙලාවක්.